ලැට්වියාව කියන්නේ සුරංගනා කතාවක වගේ ලස්සන පරිසරයක් සහ ඊටාම රූමත් කාන්තාවන් ඉන්න රටක්. හැබැයි මේ රටේ දැන් ලොකු ස්වාභාවික ආපදාවක්. නෑ පිරිමි නියගයක් ඇවිල්ලා. ඔව් ලැට්වියාවේ පිරිමි හිඟයි. සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ප්‍රතිශතය 18.5කින් අඩුයි. වයස අවුරුදු 65 පැන්නම මේ තත්ත්වය තවත් දරුණුයි. ආච්චිල දෙන්නෙක්ට ඉන්නේ 100යිලු. පිරිමියෙක් නැති ප්‍රශ්නයට ලැට්වියානු කාන්තාවන් මරු විසඳුමක් හොයාගෙන. ඒ තමයි පැයකට සැමියෙක් කුලියට ගැනීම. දැන් එහි කමාන්ඩර් 24 රෙමෝන්ට් දර්බි වගේ කම්පැනි වලින් පැයකට සැමියෙක්ව ඕඩර් කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නේ රොමෑන්ස් කරන්න නෙවෙයි. මේ ඉන්නේ ගෙදර කැඩුණු බිඳුණු $44 ගානේ අනිත් ගෙවල් වල වැඩටියවල ලොකු බිස්නස් එකකට පටන් අරන්ලු. ලැට්වියාවේ පිරිමි හිඟේට ළඟදි විසඳුමක් ලැබෙන පාටක් නම් නැහැ. හැබැයි ඉතින් ගෙදර වැඩ ටික කරගන්න රත්තරන් අත්ැති පිරිමි men with golden hands කුලියට ගන්න ඒ අයට පුරුවන් වෙලා තියෙනවා. අපේ රටෙත් මේ වගේ සර්විස් එකක් පටන් ගත්තොත් කොහොම වෙයිද? ඔයාලා කැමතිද ගෙදර ඉන්න මහත්යාව පැයකට රෙන්ට් කරන්න? ලැට්වියාව කියන්නේ සුරංගනා කතාවක වගේ ලස්සන පරිසරයක් සහ ඊටාම රූමත් කාන්තාවන් ඉන්න රටක්. හැබැයි මේ රටේ දැන් ලොකු ස්වාභාවික ආපදාවක්. නෑ පිරිමි නියගයක් ඇවිල්ලා. ඔව් ලැට්වියාවේ පිරිමි හිඟයි. සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තාව